සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ තාක්ෂණ ලෝකයේ ගොඩක් දෙනෙක් ටිකක් විතර පැටලෙන ඒත් අතිශයින්ම වැදගත් මාතෘකාවක් ගැන. ඔව්. ඉතින් අපේ අදාරුණ තමයි මේ සටහන් පදනම් කරගෙන සමාන්තර පරිගණනය සහ බෙදා හැරුණු පරිගණනය කියන දෙකේ ඇත්තම වෙනස හරියටම අල්ලගන්න එක. ඇත්තට මේක තමයි වැදගත්ම තැන. මොකද ගොඩාක් දෙනෙක්ට වරදින්නේ ඔතන. ඔව්. අපි අර්ථ දැක්වීම වලින් පටන් ගන්නවට වඩා මේකේ හරියම පටන් ගමු. බෙදා හැරුණු පද්ධතියක තියෙන පුදුමම දේ තමයි ඒක පරිශීලකයාට පේන්නේ තනි යෝධ පද්ධතියක් විදිහට. හරියට Google search එක වගේ. හරියටම හරි. අපි එක search bar එකක type කරනවා ඒත් ඒ පිටිපස්සේ ලෝකය පුරා විසිරුණු පරිගණක ලක්ෂ ගාණක් වැඩ. ඒත් අපිට සංකීර්ණ බව දැනෙන්නේවත් නැහනේ. අන්න ඒක. අන්න ඒ විනිවිදභාවය. يعني transparency එක තමයි බෙදා හැරුණු පද්ධතියක තියෙන magic එක. හරි. ඒක නියම ආරම්භයක්. එතකොට අර සමාන්තර පද්ධතිය කියන්නේ මොකක්ද? ඒක මේකට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නේ ඇති. ඔව් සම්පූර්ණයෙන්ම වෙනස්. මට ඒක හිතෙනකොට මැවෙන්නේ ෆෝමියුලා 1 කාර් එකක එන්ජින් එකක් වගේ. එකම බ්ලොක් එක ඇතුලේ පිස්ටන් ගොඩක් එකට එකම තාලයකට වැඩ කරනවා. නියම උපමාවක්. හැමදේම එකම තැනක එකට බැඳිලා. ඒකට තමයි අපි තදින් බැඳුණු එහෙම නැත්නම් tightly coupled පද්ධතියක් කියන්නේ. ඔයා කිව්වා F1 එන්ජින් වගේම සමාන්තර පද්ධතියක ප්‍රොසෙසර් ගොඩක් තියෙනවා. ඒත් ඒ ඔක්කොම එකම මතකයකට. shared memory එකකට. ඔව්. shared memory එකකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකට ආධාරව uniform memory access එහෙම නැත්නම් UMA කියන ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් කතා වෙනවා. ඒ කියන්නේ UMA කියන්නේ මොකක්ද? ඒක හරියට සූපවේදීන් කණ්ඩායමක් එකම හොඳට ඕගනයිස් කරපු පැන්ට්‍රියක්. ඒ කියන්නේ පැන්ට්‍රි එකක් පාවිච්චි කරනවා වගේ. කාට වුණත් ඕනෑම රාක්කයක තියෙන ඕනෑම දෙයක් ගන්න ගත වෙන්නේ එකම කාලයක්. හැමදේම වේගවත් කාර්යක්ෂමයි. ඔව්. එතකොට බෙදා හැරුණු පද්ධතියක් කියන්නේ ඒකේ අනිත් පැත්ත වෙන්න ඕන. ඒකේ F1 එන්ජින් එකක් නෙවෙයි. ඒක හරියට බෙදා හැරීමේ ඩ්‍රෝන් යන ගොඩක් වගේ. හැම ඩ්‍රෝන් එකකටම යාගෙම මෝටරයක්, යාගෙම බඩු පෙට්ටියක් තියෙනවා. ලොකු වැඩක් කරන්න නම් ඒ හැම ඩ්‍රෝන් එකක්ම පණිවිඩ හරහා කතා කරන සම්බන්ධීකරණය වෙන්න ඕන. හරියටම හරි. අන්න ඒකට අපි කියනවා ලිහිල්ව බැඳුණු එමත් නැත්නම් loosely coupled කියලා. පොඩු පැන්ට්‍රියක් නෑ. නෑ. හැම සූපවිදියකටම තමන්ගේම කුස්සියක් තියෙන්නේ. එයාට අනිත් කුස්සියෙන් දෙයක් ඕනේ නම් පණිවිඩ කරුවෙක් යවන්න වෙනවා. හරි. එතන තමයි මට තියෙන ප්‍රශ්නය. අර පොදු පැන්ට්‍රියේ තියෙන ක්‍රමය එච්චර සරලයි නම් එච්චර වේගවත් නම් ඇයි අපි මේ වෙනම කුස්සි තියෙන සංකීර්ණ ක්‍රමයක් ගැන හිතන්නවත් ගියේ? ඒක තමයි වැදගත්ම කාරණය. ඒක තීරීමකට වඩා කියන්න පුළුවන් අවශ්‍යතාවයක් වුණා කියලා. අවශ්‍යතාවයක්. ඔව්. අපි එක තැනක හිර වුණා. ඒ තමයි එක පරිගණකයක් කොච්චර බලවත් කරන්න පුළුවන්ද කියන එකේ භෞතික සීමාව. එතනින් එහාට යන්න බෑ. ඉතින් බෙදා හැරුණු පද්ධති කියන සම්පූර්ණ ක්ෂේත්‍රයේම බිහි වුණේ එක මූලික ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. කොහොමද අපි පොඩි මිල අඩු කවදා හරි කැඩෙන පරිගණක ගොඩක් එකතු කරලා එක අති විශාල කවදාවත් නොකැඩෙන පරිගණකයක් හදන්නේ? ඒක නියම විග්‍රහයක්. ඒ කියන්නේ අර වාසි විදිහට කියන දේවල් ওই ප්‍රශ්නෙට උත්තර හොයනකොට ලැබුණ දේවල්. හරියටම. පළවෙනි එක තමයි පරිමාණතාවය. scalability. අපිට එක පැන්ට්‍රියක් කොච්චර ලොකු කරන්න පුරවන්ද? ඒකට සීමාවක් තියෙනවනේ. ඔව්. ඒත් වෙනම කුස්සිනෝ අපිට ඕනතරම් එකතු කර යන්න පුළුවන්. ප්‍රොසෙසර් 1000ක් ගාණක් ලක්ෂ ගාණක් එකතු කරලා පද්ධතිය විශාල කරන්න පුළුවන්. හරි. දෙවෙනි එක විශ්වසනීයත්වය. reliability. ඔව් එක කුස්සියක ඉන්න සූපවිදියෙක් අසනීප වුණා කියලා මුළු අවන්හලම වහලා දාන්නේ නැහැ. අනිත් කුස්සි වැඩ. ඒ වගේ බෙදා හැරුණු පද්ධතියක එක පරිගණකයක් ක්‍රියාවිරහිත වුණාට මුළු පද්ධතියම බිඳ වැටෙන්නේ නැහැ. අන්න ඒක. ඒ වගේම දත්ත සහ සම්පත් බෙදා ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ එක නගරයක තියෙන විශේෂ උඳුනක් වෙන නගරයක ඉන්න සූපවිදියෙකුටත් පාවිච්චි කරන්න පුළුවන් වගේ දෙයක්. ඔව්. ඒ වගේම විෂම ජාතීයතාව heterogeneity. ඒ මොකද්ද? ඒ කියන්නේ අපේ කුස්සියවල විවිධ වර්ගයේ උදුන් විවිධ උපකරණ තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම එකට වැඩ කරනවා. ඒ වගේම තමයි විවිධ වර්ගයේ විවිධ මෙහියුම් පද්ධති තියෙන පරිගණක එකම පද්ධතියකට එකතු කරන්න පුළුවන්. හරි. දැන් පහදලි. ඉතින් අපි තීරණය කළා අපිට ඕනේ එක සුපිරි මොලයක් නෙවෙයි එකිනෙකාට කතා කරන මොල ජාලයක් කියලා. ඒත් එහෙම කුස්සි 1000ක් තියෙනකොට ඒක කලමනාකරණය කරන එක පිස්සුවක් වෙන්න ඇති. අනිවාර්යයෙන්ම. මේක සංවිධානය කරන්න සම්මත සැලසුම්
එහෙම නැත්නම් බ්ලූප්‍රින්ට්ස් වගේ දේවල් තියෙනවද? අන්න එතනට තමයි ගෘහ නිර්මාණ ශිල්ප එහෙම නැත්නම් ආකිටෙක්චර්ස් කියන දේ එන්නේ. අපි ප්‍රධාන ඒවා කිහිපයක් ගැන බලමු. එකක් තමයි ක්ලයන්ට් සර්වර්. මේක තමයි අපි අද පාවිච්චි කරන අන්තර්ජාලයේ හදවත වගේ. ක්ලයන්ට් සර්වර්. ඔව්. අපි Netflix බලලා හැම තත්පරයකම මේක ක්‍රියාත්මක වෙනවා. අපේ ලැප්ටොප් එක, ෆෝන් එක තමයි සේවාලාභියා. ක්ලයන්ට්. ඒක ඉල්ලීමක් කරනවා. ඔව්. මට මේ චිත්‍රපටය බලන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. කොහේ හරි දුරක තියෙන Netflix එකේ යෝධ පරිගණකයක්, ඒ කියන්නේ සේවාදායකයා සර්වර් ඒ ඉල්ලීමට උත්තර දෙනවා. වීඩියෝ එක එවන්න පටන් ගන්නවා. හරියටම හරි. මෙතන පැහැදිලි දූරාවලියක් තියෙනවා. ඉල්ලන කෙනයි දෙන කෙනයි. ඒක හරියට අවන්හලක කැමනුම් කරනවා වගේ මම ක්ලයන්ට් වේටර් මගේ ඕඩර් එක අරන් සර්වර් එකට, ඒ කියන්නේ කුස්සියට දෙනවා. ඔව්. කුස්සියේ ඒක හදලා දෙනවා. හරිම සරලයි. ඒත් BitTorrent වගේ දෙයක් ගත්තොත් එතන එහෙම ලොකු සර්වර් එකක් නෑනේ. නෑ. හැමෝම එකිනෙකාගෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒක කොහොමද වෙන්නේ? අන්න ඒක තමයි දෙවෙනි සැලසුම. peer to peer. එහෙමත් වෙත්නම් P2P. P2P. ඔව්. මෙතනදී හැමෝම ක්ලයන්ට් කෙනෙක් වගේම සර්වර් කෙනෙක්. හැමෝම සමානයි. අවන්හල් උදාහරණෙන්ම කිව්වොත් ඒක පොට්ලක් සාදයක් වගේ. හැමෝම කෑමක් අරන් ගෙලවෝ. ඔව්. හැමෝම අනිත් අයගේ කෑම වලින් බෙදාගෙන කනවා. ප්‍රධාන කුසියක් නෑ. හැමෝම එකිනෙකාට දායක වෙනවා. ඒ වගේම එකිනෙකාගෙන් ලබා ගන්නවා. නියමයි. දැන් ක්ලයන්ට් සර්වර් සහ P2P අතර වෙනස පැහැදිලි. ඒ තමයි මහා පරිමාණ සැලසුම්. ඒත් එකම ආයතනයක් ඇතුලේ. හිතමුකෝ විශ්වවිද්‍යාලයක් කියලා. ඒක තියෙන පරිගණක සිය ගානක බලය කළමනාකරණය කරන්නේ කොහොමද? නිකන් ඉන්න පරිගණකයක බලය තව කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්නේ කොහොමද? ඒකටත් ක්‍රම තියෙනවද? ඔව්, ඒකට තමයි අපි ආකෘති එහෙමත් නැත්නම් මොඩල්ස් කියලා කියන්නේ. මොඩල්ස්. අපි එකිනෙකට වෙනස් ආකෘති දෙකක් සසඳලා බලමු. පළවෙනි එක තමයි වර්ක් ස්ටේෂන් මොඩල්. මේක ටිකක් අවස්ථාවාදී ක්‍රමයක්. ඒ කියන්නේ හරියට ඔයාගේ ඔෆිස් එකේ යාළුවා දිවාහාරයට ගියාම එයාගේ බලවත් පරිගණකය නිකම් තියනවා දැකලා ඔයාගේ බරපතල ගණනය කිරීමක් ඒකේ රහසින්ම රන් කරනවා වගේ. අනුන්ගේ නිෂ්ක්‍රීය, ඒ කියන්නේ අයිඩල් බලය ණයට ගන්නවා. හරියටම. ටිකක් හොර වැඩක් වගේ. ඒත් කාර්යක්ෂමයි. මොකද්ද මේකට තියෙන විකල්පය? විකල්පය තමයි processor pool model. මේක ඊට වඩා සංවිධානාත්මකයි. හිතන්න කවුරුත් අයිති නැති processor වලින් පිරුණු ලොකු සර්වර් කාමරයක් තියෙනවා කියලා. පොදු සම්පතක්. ඔව්, පොදු සම්පතක්. හරියට ප්‍රජා මෝටර රථ සේවාවක් වගේ. ඔයාගේ මේසෙ උඩ තියෙන සරල ටර්මිනල් එකක් විතරයි. ඔයාට ලොකු වැඩක් කරන්න ඕන නම් ඔයා අර පොදු තටා කෑරින්, ඒ කියන්නේ pool එකෙන් processor බලය ඉල්ල ගන්නවා. වැඩි ඉවරුනාම ආපහු දෙනවා. ඔව්. ඒ කියන්නේ නිශ්චිත කෙනෙක්ගේ කාර් එකක් ඉල්ලා ගන්නවා සහ පොදු සේවාවකින් කාර් එකක් ගන්නව අතර වෙනස. පොදු සේවාව සමස්තයක් විදියට ගත්තම වඩා කාර්යක්ෂමයි වෙන්න ඇති. ඔව්, මොකද සම්පත් හැම වෙලේම භාවිතයේ තියෙන නිසා. ඊතර පෞද්ගලික අයිතිය කියන හැඟීම නැති වෙලා යනවා. හරියටම. ඔයා ඒකේ හරය අල්ලගත්තා. නූතන පද්ධති බොහොමයක් මේ දෙකේම එකතුවක්. ඒ කියන්නේ දෙමුහුන් හයිබ්‍රිඩ් ආකෘතියක්. දෙකේම වාසිය අරගෙන. ඔව්. පරිශීලකයන්ට තමන්ගේම වර්ක් ස්ටේෂන්ස් තියවා, ඒ වගේම අතිවිශාල ගණනය කිරීම සඳහා processor pool එකකටත් ප්‍රවේශය තියෙනවා. එහෙමනම් අද අපි මේ ගමනේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තදින් බැඳුණු සමානාන්තර පද්ධති, ඒ කියන්නේ එක සුපිරි මොලයකින් ලිහිල්ව බැඳුණු බෙදාහරණු පද්ධතිවලට මාරුන්නේ ඇයි කියලා අපි තේරුම් ගත්තා. ඔව්. ඒකට ප්‍රධාන හේතුව උනේ පරිමාණතාවය සහ විශ්වසනීයතාවය කියන සීමාවන් බිඳගෙන ඉදිරියට යන්න තිබුණු අවශ්‍යතාවය. ඒ වගේම මේ සංකීර්ණ ජාල කළමනාකරණය කරන්න ක්ලයන්ට් සර්වර් සහ P2P වගේ ගෘහ නිර්මාණ ශිල්පත්, වර්ක් ස්ටේෂන් සහ processor pool වගේ ආකෘතිත්. ඔව්, ඒවත් බිහි වුණා. ඔව්. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරමු. අපි අද කතා කරපු මේ හැම ගෘහ නිර්මාණ ශිල්පයක්ම, හැම ආකෘතියක්ම නිර්මාණය වුණේ එක තැනක ස්ථාවරව තියෙන ජාලගත කරපු පරිගණක ගැන හිතලා. ඔව්, ඒක ඇත්ත. නමුත් අද ලෝකේ ඊට වඩා ගොඩක් වෙනස්. නිරන්තරයෙන් චලනය වන සිමිත බැටරි බලයක් තියෙන ජංගම දුරකථන බිලියන ගණනක්. සංවේදක ජාල, IoT උපාංග. ඔව්, මිලියන ගණනක් ගැන හිතන්න. එක තැනක ස්ථාවරව නැති, නිතරම සම්බන්ධතා නැති වෙන මේ වගේ පද්ධතියකට අපි කතා කරපු මේ පරණ සැලසුම් කොයිතරම් දුරට ගැලපෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඊම් නැත්තම් මේ අලුත් සර්වව්‍යාප්ත පරිගණකයන් ubiquitous computing යුගයේ සඳහා සම්පූර්ණයෙන්ම අලුත් ගෘහ නිර්මාණ ශිල්පයක් අපිට අවශ්‍ය වෙනවද? ඒක නූතන ලෝකේ අපි හැමෝම හිතන්න ඕන හරිම වැදගත් ප්‍රශ්නයක්.